ඔයාලා බලපු ද කංජලින් ෆිල්ම් එක මතකද? ඒක නිකම්ම හදපු කතාවක් නෙවෙයි. ඒක පිටිපස්සේ තියෙන්නේ අවුරුදු 10 තිස්සේ එක්තරා පවුලක් විසින් අත්විඳපු බිහිසුණු සත්‍ය අත්දැකීම් සමූහයක්. 1970ක වර්ෂයේදී පෙරන් කියන මේ පවුල ඇමරිකාවේ රොඩ් අයිලන්ඩ් වල පිහිටලා තියෙන මේ කියන පරණ නිවසට පදිංචියට එනවා. හැබැයි යාලා දැනගෙන හිටියේ නෑ මේක ශාපලත් නිවසක් කියලා. ගෙට ඇතුල් වුණ කාලේ ඉඳලම අමුතු දේවල් වෙන්න පටන් ගත්තා. දොරවල් ඉබේ ඇරෙනවා, ඇඳන් හෙලවෙනවා. ඒ විතරක් නෙවෙයි මුළු ගෙදර පුරාම හරියට මස් නරක් කළා වගේ අමුතු දුර්ගන්ධයකුත් ඇවිල්ලා තියෙනවා. මේ දේවල් දරාගන්න බැරිම තැන එයාලා උදව් ඉල්ලුවේ එවකට ලෝකප්‍රකට අද්භූත ගවේෂකයන් වුණ එඩ්සා ලොරින් වොරන්ගෙන්. ඔවුන් දෙපළ පවා මේ ගෙදර සිදුවන අද්භූත දේවල් දැකලා පුදුමයට පත් වුණා. මොකද ඇත්තටම මේවා අසාමාන්‍යයි. හැබැයි මෙයාලා හොයාගත්තා මේ ගෙදර කලින් ජීවත් වුණ බැත්ෂිබා කියන කාන්තාව විසින් තමන්ගේම දරුවාව බිලි දීලා ගෙදරට නරක ශාපයක් කරලා එයත් මරණයට පත් වෙලා තියෙනවා කියලා. මේ කතාව අවුරුදු ගානක් තිස්සේ රහසක් වෙලා තිබුණා. මේ පවුලේ ලොකු දුව ඇන්ඩ්‍රියා විසින් ලියපු පොතෙන් තමයි මේ කතාව එළියට ආවේ. ඉතින් ඒ පොත පදනම් කරගෙන තමයි 2013 වර්ෂයේදී ද කන්ජරින් ෆිල්ම් එක නිර්මාණය වුණේ. අද වෙද්දී මේක ලෝකයේ තියෙන සාර්ථකම හොරර් මූවිස් වලින් එකක්. හැබැයි අදටත් ඒ සද්ද සිදුවෙන පාදක වුණ නිවසේ අද්භූත දේවල් සිදු වෙනවා කියලා ඒ නිවස අවට ප්‍රදේශවාසීන් සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ වගේ අලුත් දේවල් දැනගන්න කැමති නම් අපිව subscribe කරලා දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න.